අද අපි ඉගෙන ගන්න යන පැටර්න් එක තමයි I was wondering if you could. මම මේක පැහැදිලි කරන්නම්. අපි කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලද්දි කියනවා ඔයාට පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතාමත් ගෞරවණීයව අහන්නේ. ඒ වෙලාවට තමයි මේ පැටර්න් එක පාවිච්චි කරන්නේ. මෙතනදී I was සහ could පාවිච්චි කළාට මේ කියන්නේ අතීතයේ වුණු දෙයක් ගැන නෙවෙයි. ඉංග්‍රීසි භාෂාවේ නීතියක් තියෙනවා. වර්තමානයේදී හෝ අනාගතයේදී කෙනෙක්ට ගොඩක් කරු කරලා ආචාරශීලීව කතා කරද්දී වාක්‍යයේ ව්‍යුහය past tense කරනවා කියලා. එතකොට අහගෙන ඉන්න කෙනාට නැහැ කියන්න හිතෙන්නේ නැහැ. ඔබට පුළුවන් වෙයිද දන්නේ නැහැ මට මේකට පොඩි උදව්වක් කරන්න. ඔබට පුළුවන් වෙයිද දන්නේ නැහැ. I was wondering if you could help me with this. ඔබට පුළුවන් වෙයිද දන්නේ නැහැ මේක ආයෙමත් සැරයක් පැහැදිලි කරලා දෙන්න. ඔබට පුළුවන් වෙයිද දන්නේ නැහැ. I was wondering if you could. මේක ආයෙමත් සැරයක් පැහැදිලි කරලා දෙන්න. Explain this again. ඔබට පුළුවන් වෙයිද දන්නේ නැහැ මාව ඇරලවන්න. I was wondering if you could. මාව ඇරලවන්න. Give me a lift. I was wondering if you could give me a lift. ඔබ දන්න කෙනෙක්ගෙන් ෆෝන් එක පොඩ්ඩකට ඉල්ලනවා. Give me your phone. ඩිරෙක්ට් මේ විදියට කියන්නේ නැතුව I was wondering if you could lend me your phone for a minute කියන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියා ස්ථානයකදී ඊමේල් ලියද්දී මේ පැටර්න් එක ගොඩක් වටිනවා. ඉතින් මේ විදියට මේ පැටර්න් එක භාවිත කරන්න පුළුවන්.